නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස 14 වන පාඩම රූපාවචර සිත් 15 රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 3 වර්ගය පොදු ජනයාට ඇති නොවන පෙරපින් හා මහා වීරිය ඇති කාමාශාවන් බැහැර කළ උසස් පුද්ගලයන් ටික දෙනෙකුට පමණක් ඇතිවන විශේෂ සිත් කොටසකි. පොදු ජනයාට ඇතිවන්නේ කාම සිත් පමණකි. ඒවායින්ද හසිතූත්පාදය හා මහා ක්‍රියාසිත් 8 ඔවුනට ඇති නොවේ. රූපාවචරාදී සිත්වලට ධ්‍යාන සිත්යයි කියනු ලැබේ. ඒවා කාමාවචර සිත්වලට වඩා බොහෝ වෙනස්ය, උසස්ය, බලවත්ය. ඍද්ධි ප්‍රාතිහාර්ය කළ හැකි වන්නේ ඒ සිත්වල බලයෙන්ය. රූපාවචර චිත්තය කුසල විපාක ක්‍රියා වශයෙන් 3 කොටසකට බෙදේ. ඒ එක් කොටසක් නැමෙත ධ්‍යානයන්ගේ වශයෙන් පසට බෙදේ. එසේ වීමෙන් රූපාවචර සිත් 15ක් වේ. කාමාවචර සිත්වලට ශක්තිය ඇත්තේ අරමුණ යන්තමට ගැනීමටය. අරමුණ හොඳින් දත හැකි ශක්තිය ඇත්තේ ධ්‍යාන සිත්වලටය. ධ්‍යාන සිත් තමන් විසින් ගන්නා කසිනාදී ආරම්මණය බදා ගන්නාක් මෙන් ඊතා හොඳින්ද තදින්ද ගන්නේය. ධ්‍යාන සිතට එසේ කළ හැකි වන්නේ ධ්‍යානයේ බලයෙනි. ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය කියා ධ්‍යාන 5ක් ඇත්තේය. ඒවා චෛතසික ධර්ම සමූහයෝය. ප්‍රධාන ධ්‍යානාංගයේ බලවත් වූ ඒකාග්‍රතාවයය. පොදු ජනයාගේ සිතෙහිද දුබල ඒකාග්‍රතාවයක් ඇත්තේය. එය එක අරමුණක සිට බොහෝ වේලාවක් පැවැත්වීමට සමත් නොවේ. ධ්‍යාන ඒකාග්‍රතාවය වනාහි බොහෝ වේලාවක් එක අරමුණක සිත පැවැත්වීමට සමත් වේ. ධ්‍යානලාභීන්ට පැය ගණනක් වුවද දවස මුළුල්ලෙහිම වුවද තමන්ගේ සිත එක අරමුණේම පැවැත්විය හැකිය. ඒකාග්‍රතාවට හෙවත් සමාධියට විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, උපේක්ෂාවයයි උපකාරක ධර්ම 5ක් ඇත්තේය. සමාධි චිත්තයට පසුබසින්නට හැකිලෙන්නට නොදී විතර්කය යෝගාවචරයාගේ සිත නැවත අරමුණට යවයි. විචාරය අරමුණ පිරිමදි. සිත ප්‍රබෝධ කරයි. සුඛයෙන් ආස්වාදය ඇති කරයි. විතර්කාදී ධර්ම 4 උපකාරයෙන් සමාධිය බලවත් වී ප්‍රථම ධ්‍යානය සෑදේ. අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් යුක්ත වන විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව යන ධර්ම 5 ප්‍රථම ධ්‍යානයේය. ප්‍රථම ධ්‍යානය ලැබූ තැනැත්තා ඉදිරියටද භාවනාවේ යෙදෙන කල්හි විතර්කයෙන් තොරව පැවැත්විය හැකි තත්ත්වයට සමාධිය දියුණු වේ. එකල්හි ඔහුට විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව යන චතුරංගයෙන් යුක්ත ද්විතීය ධ්‍යානය පහළ වේ. යෝගාවචරයා නැවත භාවනා කරන කල්හි ක්‍රමයෙන් සමාධිය දියුණු වී ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව යන අංග 3න් යුක්ත වන තෘතීය ධ්‍යානයේද, සුඛ ඒකාග්‍රතාව යන අංග 2කින් යුක්ත වන චතුර්ථ ධ්‍යානයේද, උපේක්ෂා ඒකාග්‍රතාව යන අංග 2කින් යුක්ත වන පංචම ධ්‍යානයේද ඇතිවේ. ධ්‍යානයෙන් යුක්ත වන සිත්වලට ධ්‍යාන සිත්යයි කියනු ලැබේ. රූපාවචර කුසල් සිත් 5 විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන සිතය, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ද්විතීය ධ්‍යාන සිතය, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත තෘතීය ධ්‍යාන සිතය, සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන සිතය, උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සිතයයි රූපාවචර කුසල් සිත් 5ක් වේ. රූපාවචර විපාක සිත්. රූපාවචර ධ්‍යාන උපදවාගත් තැනැත්තා ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කළහොත් වැරදීමක් නැතිව බ්‍රහ්ම ලෝකයේ උපදින්නේය. මරණයට අනතුරුවම ඔහුට ඔහුගේ රූපාවචර කුසලයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේහි රූපාවචර ධ්‍යාන චිත්තයක් පහළ වේ. ඒ සිත එහි පහළවීම බ්‍රහ්ම ලෝකයේ ඉපදීමය. රූපාවචර කුසල ධ්‍යානයන් උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධ්‍යාන චිත්තයන්ගේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධ්‍යාන සිත් රූපාවචර විපාක සිත්ය. එක් කුසල ධ්‍යාන සිතකට විපාක සිද්ද එක බැගින් ඇති බැවින් විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන චිත්තය යනාදී වශයෙන් රූපාවචර විපාක සිද්ද 5ක් ඇත්තේය.
රූපාවචර ක්‍රියාසිත ධ්‍යාන සුවයෙන් විසිය හැකි වනු පිණිස 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ බලය ලබනු පිණිසද රහත් වූද සමහර විට ධ්‍යාන උපදවති. එසේ රහතුන් විසින් උපදවන රූපාවචර ධ්‍යාන සිත්වල මතු විපාක ඇති කිරීමේ ශක්තිය නැති බැවින් රූපාවචර ක්‍රියා නම් වෙයි. රූපාවචර ක්‍රියාසිද්ද විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිතේ යනාදීන් කුසලයේ සීම පසෙක් වේ. කුසල් සිත් පසය, විපාක සිත් පසය, ක්‍රියාසිත් පසයයි රූපාවචර සිත් 15කි. මේ ධ්‍යාන සිත්වල සුඛ යන වචනයෙන් කියවෙන්නේ සෝමනස්සයමය. උපේක්ෂා යනුවෙන් කියවෙන්නේ උපේක්ෂා වේදනාවය. මේ සිත්වල ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන චිත්තයෝ සෝමනස්ස සහගත සිත්ය. පංචම ධ්‍යාන සිත් 3 උපේක්ෂා සහගත සිත්ය. රූපාවචර සිත් 15හි ප්‍රථමාදී ධ්‍යාන සිත් 3 බැගින් ඇත්තේය. සෝමනස්ස සහගත සිත් 12ක් ඇත්තේය. උපේක්ෂා සහගත සිත් 3ක් ඇත්තේය. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත්වල අසංකාරික, සසංකාරික භාවය විචාරණයෙන් අභිධර්මය ගැනීමේදී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. ස්වරූප බෙදීමේදී සිත් ගණන් ගැනීමේ පහසුව සඳහා ඒවා සසංස්කාරික සිත්වලට ගණන් ගනිති.